ජියෝමෙට්‍රි සිංහලෙන් කියනවා නම් ජ්‍යාමිතිය. පුතේ මේ ජ්‍යාමිතිය බිහි වෙන්නේ පුරාණ ඊජිප්තුවේ. පසු කාලීනව මේක සංවර්ධනය කරපු රට තමයි ග්‍රීකය. ග්‍රීකයේ හිටපු සොක්‍රටිස්, පයිතගරස් වැනි දාර්ශනිකයන් විසින් මේක විද්‍යාත්මකව සංවර්ධනය කරා විද්‍යාවක් විදිහට. ජියෝමෙට්‍රි නැත්නම් ජ්‍යාමිතිය. මේ ජියෝමෙට්‍රි කියන නම හැදෙන්නෙම මෙහිමයි. ජියෝමෙට්‍රි කියන නමේ මේ ජියෝ කියන්නේ ග්‍රීක වචනයක්. ජියෝ කියන ග්‍රීක වචනේ තේරුම තමයි පෘථුවිය කියන අදහස. ඒ වගේම මෙට්‍රි කියන ග්‍රීක වචනේ තේරුම තමයි මිනුම කියන අදහස. එතකොට ඔයාලට අදහසක් එනවා මොකක්ද? පෘථුවිය මිනුම, පෘථුවිය මිනුම්, පෘථුවියේ මිනුම්. මෙන්න මේ වගේ අදහසක් තමයි ජියෝමෙට්‍රි කියන එකේ අදහස. අපි බලමු කොහොමද මේක බිහි වෙන්නේ. මේක බිහි වෙන්නේ හරියටම පුරාණ ඊජිප්තුවේ. පුරාණ ඊජිප්තුවන් පුරුදු වෙලා හිටියා නයිල් ගඟ දෙපස වගා කරන්න. එතකොට ඔවුන්ගේ වගාබිම් බහුලව පැවතුනේ නයිල් ගඟ දෙපස. මේ නයිල් ගඟ අවුරුද්දකට දෙපාරක් පිටාර ගලනවා. Taman වගා කරපු ඉඩම මොකක්ද? තමන් වගා කරපු බිම් කොටස මොකක්ද කියලාවත් හිතාගන්න බැරි විදිහට මේ ගම් වතුරේ මේ ඉඩම් විනාශ වෙලා යනවා. ඒකට විසඳුමක් විදිහට මෙයාලට අවශ්‍ය වුණා තමන්ගේ ඉඩම්, තමන්ගේ බිම් කොටස් වෙන් කර හඳුනා ගැනීම. ඒ කියන්නේ යම්කිසි හැඩයකට තමන්ගේ ඉඩම් වෙන් කර හඳුනා ගැනීමේ ක්‍රමයක් මොවුන්ට අවශ්‍ය වුණා. මොවුන්ට මේක හරියටම සුජු කෝණාශ්‍රාකාර හැඩයකට වෙන් කර ගැනීමේ හැකියාවක් පැවතුනේ නෑ ඒ වෙනුවට. එතකොට මේක සුජු කෝණාශ්‍රාකාර හැඩයක් කියලා නම දන්නෙත් නෑ. කොටුවක හැඩයට මෙයාලට වෙන් කර ගැනීමේ හැකියාවක් පැවතුනේ නෑ ඒ කාලේ වෙනකොට. මොකද අංශක 90 කියන කෝණය හොයා ගැනීමේ හැකියාවක් තිබ්බේ නෑ. මෙයාලා දිගින් දිගටම මේක කල්පනා කරා. කල්පනා කරලා මේකට ක්‍රමයක් මෙයාලා හොයාගත්තා. මොකක්ද දන්නවද ක්‍රමය? මෙයාලා මේකට හොයාගත්ත ක්‍රමය තමයි ඒකක 3ක් දිග පාදයකට ඒකක 4ක් දිග පාදයක් සම්බන්ධ කරනවා. ඒ සම්බන්ධ කරලා මේ පාද දෙක නැවතත් ඒකක 5ක් දිග පාදයකින් සම්බන්ධ කරනවා. ඒකක 3යි, ඒකක 4යි, ඒකක 5ක් දිග පාදයකින් සම්බන්ධ කරලා ත්‍රිකෝණාකාර හැඩති නිර්මාණයක් මෙයා සකස් කරගන්නවා. එතකොට පුතේ එකෙන් ඉබේටම අංශක 90 කෝණය නිර්මාණය වෙනවා. ඒ කියන්නේ සුජු කෝණය නිර්මාණය කරගත්ත මෙයාලා. මෙයාලා මේවට කියන වචන දන්නේ නැහැ. ඒ වුණාට සුජු කෝණය අංශක 90 මෙයාලා මෙතනදී නිර්මාණය කරගත්තා. මොකටද මේක කරේ? සුජු කෝණය නිර්මාණය කරගැනීමෙන් මෙයාලට පුළුවන් වුණා කොටුවක හැඩති. ඒ කියන්නේ සුජු කෝණාශ්‍රාකාර හැඩති බිම් කොටස් වෙන් කරගෙන ඒවා Tamanට අයිති කරගන්න. මේ කොටස මගේ, මේ කොටස මගේ, මේ කොටස ඔයාගේ කියලා බිම් කොටස් වෙන් කර ගැනීමේ හැකියාවක් පැවතුණා. අන්න එතනින් තමයි පුතේ මේ කියන ජ්‍යාමිතිය බිහි වෙන්නේ. ජියෝමෙට්‍රි බිහි වෙන්නේ. ග්‍රීක දාර්ශනිකයන් විසින් සොක්‍රටිස්, පයිතගරස් වැනි දාර්ශනිකයන් විසින් පසුව මේ දීර්ඝ වශයෙන් සංවර්ධනය කරා. එතනින් බිහි වෙච්ච ප්‍රමේයයක් තමයි මේ කියන පයිතගරස් ප්‍රමේය. දැන් ඔයාලට පැහැදිලි ඇති කොහොමද මේ පයිතගරස් ප්‍රමේය බිහි වෙන්නේ. පුතේ මේ සඳහා භාවිතා කරන්නේ සුජුකෝණී ත්‍රිකෝණයක්. සුජුකෝණී ත්‍රිකෝණයක් කියන්නේ මොකක්ද? අංශක 90 කෝණයක් සහිත ත්‍රිකෝණයක් අපි හඳුන්වනවා සුජුකෝණී ත්‍රිකෝණයක්. පුරාණ ඊජිප්තුවන් විසින් හොයාගත්ත මෙන්න මේ අංශක 90 මෙතන තියෙන කෝණය. මේ කෝණයට සම්මුඛව පිහිටන පාදය, කියන්නේ මේ කෝණයට කෙලින්ම ඉදිරියෙන් පිහිටන පාදය පයිතගරස් ඉතින් නම් කරනවා මොකක්ද? කර්ණ පාදයේ විදිහට. එතකොට පයිතගරස් මේ ප්‍රමේය මෙන්න මේ විදිහට අර්ථ දක්වනවා. පුතේ කර්ණය මත අඳින සමචතුරස්‍රයේ වර්ගඵලය අනෙක් පාද මත අඳින සමචතුරස්‍රවල වර්ගඵලවල එකතුවට සමාන වෙයි කියලා. මේකම මට තව විදිහකින් කියන්න පුළුවන්. කර්ණයේ වර්ගය අනෙක් පාදවල වර්ගවල එකතුවට සමාන වෙයි. මම ගත්තොත් කර්ණ පාදයේ දිග x අනෙක් පාදවල දිග a සහ b විදිහට මට පුළුවන් පයිතගරස් ප්‍රමේය මෙන්න මේ විදිහට ලියන්න. කොහොමද? a වර්ගය ධන b වර්ගය සමාන වෙනවා x වර්ගයට. මේක තමයි පුතේ පයිතගරස් විසින් පසු කාලීනව ඉදිරිපත් කරපු පයිතගරස් ප්‍රමේය. මේකෙන් අපිට පුළුවන් ත්‍රිකෝණයක පාද දෙකක් දන්නවනම් ඉතුරු පාදයේ දිග හොයාගන්න.